ආයුබෝවන් මම ඔයාලට අද කතා කරන්නේ 2024 PO පේපරේ න්‍යාස ගාන මේකේ තියෙනවා A සමානයි මෙහෙම න්‍යාසයක් දීලා තව B න්‍යාසයක් දීලා යයි ගනිමු කියලා මෙහි AB ඕනෑම ධනනිකලයක් වේ 2A ධන B සමානයි මෙහෙම දෙකේ තුනේ න්‍යාසයක් දීලා තියෙනවා යයි දී ඇත A සමානයි බිඳුව හා B සමානයි 5 බව පෙන්වන්න. දැන් මෙහෙම එකක් දුන්නම අපිට දීලා තියෙනවා 2A ධන B සමානයි 2 4 3 9 5 4 මේක අපිට කියනවා දැන් A දීලා තියෙනවා B දීලා තියෙනවා ඒක තියෙනවා AB පද A සමානයි බිඳුව හා B සමානයි 5 බව පෙන්වන්න කියලා. දැන් ඒතර අපි මේ පදේ ගමු. 2A ධන B කියන්නේ 2යි A දීලා තියෙනවා අපිට 1 2 ඍණ 1 3යි A 2 B කියන්නේ බිඳුව AB 3යි B A දැන් මේක සුළු කරමු. මේක දෙකෙන් ගුණ කළාම 2යි 4යි ඍණ 2යි 6යි 2යි A 4යි ධන බිඳුවයි A B 3යි B A මේක ගන්න පුළුවන් අපිට 2යි බිඳුවයි 2යි 4යි A එකතු කරාම 4 ධන A ඍණ 2යි ධන B 6 ධන 3 කියන්නේ 9යි 2යි A ධන B 4 ධන A දැන් අපිට මේක සමාන කරන්න පුළුවන් මේ න්‍යාසයට. එතකොට අපිට දැන් AB නේ හොයන්න තියෙන්නේ. දැන් මෙතන අනුරූප පද සමාන කළාම 4 ධන A සමාන කරන්න පුළුවන් අපිට 4ට. අපි එකම බලන්න දැන් අපිට දීලා තියෙන මෙතනත් 4යි ධන A 4ට සමාන වෙන්නේ. ඒ වගේ එතකොට දැන් අපි සුළු කිරීම හරි කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට 4ට 4 කැපුනම A සමානයි බිඳුවයි. දැන් මෙතන අපිට උත්තර දීලා තියෙනවා. එතකොට A සමානයි බිඳුවයි කියලා කෙලින්ම ගන්න පුළුවන්. තව අපිට ගන්න පුළුවන් B තියෙන පදයක්. මෙතනින් අපි අනුරූප පද ගත්තා. ඍණ 2 ධන B සමාන කරන්න පුළුවන් 3ට. එතකොට B ගන්න පුළුවන් අපිට 5යි කියලා. හරි ඔයාලා මේක ලියා ගන්න මම හරි අපි බලමු. A හා B හි මෙම අගයන් සඳහා C සමානයි A BT යයි ගනිමු. C සොයා C මයින් ලියා දක්වන්න. එතකොට A හා B මෙම අගයන් සඳහා C සමානයි A BT. BT කියන්නේ B හි පෙරළුම් න්‍යාසය. අපි දැන් C හොයන්න කියනනේ. C ගන්න පුළුවන් A කියන්නේ 1 2 ඍණ 1 අපි ඒ ගත්ත බිඳුවයි කියලා සිම්පල් එක 2යි අපි දැන් මේකේ පෙරළුම් න්‍යාසය ලිව්වම බිඳුවයි ඒත් බිඳුවයි B කියන්නේ ධන 5යි 3යි 5යි බිඳුවයි දැන් මෙහෙමනේ දැන් මේක තියෙන්නේ අපිට ගුණ කරන්න. දැන් මේක ගත්තම මේක 2 3 න්‍යාසයක්. මේක 3 2 න්‍යාසයක්. අපිට ගුණ කරන්න පුළුවන් ඉන්නේ න්‍යාස දෙකක්. මෙතන තියෙනවානේ. පළවෙනි එකේ තීරු ගානයි දෙවෙනි එකේ පේලි ගානයි සමානයි නම් තමයි. දැන් මේකේ 3 3නේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන්. එතන ගුණ කළාම හැදෙන්නේ අපිට පළවෙනි එකේ පේලි ගානයි දෙවෙනි එකේ තීර ගානයි තියෙන න්‍යාසයක් තමයි. එතන අපි දැන් ගුණ කරමු. මේකෙන් මේ ටික ගුණ කරනවා අපි මේකේ තීර වලට. දැන් මුලින්ම
එක් වාරයක් බිඳුව බිඳුවයි දෙවරක් බිඳුව බිඳුවයි බිඳුව ධන බිඳුව ඍණ එක් වාරයක් 5 ඍණ 5යි. එහෙම්මම ගන්නවා මේක ගන්නවා මේකට. එක් වාරයක් 3 3යි. දෙවාරයක් 5 10යි. ඍණ එක් වාරයක් බිඳුව බිඳුවයි. අපිට මේකත් ඒ වගේම මේකේ පේලි ගණන මේකේ තීර වලින් ගුණ කරනවා. 3 වාරයක් බිඳුව බිඳුවයි බිඳුව වාරයක් බිඳුව බිඳුවයි දෙවාරයක් 5 10යි. මේක ලියන්න පුළුවන් 3 වාරයක් 3 9යි බිඳුව වාරයක් 5 බිඳුවයි දෙවාරයක් 5 බිඳුවයි. හරි අපිට මෙතනින් ලියන්න පුළුවන් ඍණ 5යි 13යි 10යි 9යි. අපි C හෙව්වා. ඊට අපි C මයින් ලියන්න C වල නිශ්චයක ගන්න ඕනේ. C වල නිශ්චයක ගන්න නම් අපි මෙතන මේකේ මේ දෙකේ ගුණ කිරීම ඍණ මේ දෙකේ ගුණ කිරීම. එතකොට මෙතනින් ගන්න පුළුවන් ඍණ 45යි ඍණ 10 මෙතනින් ගුණ කළාම එන්නේ 130යි. එතකොට C වල නිශ්චයක එන්නේ ඍණ 175යි. ඊට පස්සේ අපිට C මයිනස් ලියන්න එක යට C වල නිශ්චයකය සමානයි මේ දෙක මාරු කරලා ලියනවා 9යි ඍණ 5යි. මේ දෙකට අපි ඍණගයන් දාන්න ඕනේ. 13 ඍණ කළාම ඍණ 13යි. 10 ඍණ කළාම ඍණ 10යි. එතකොට අපිට එන C මයින් අපි මෙතනින් ඍණ මෙතන බෙදුවම ඇතුළට දාලා ලියමු. 1 යට 175 ඍණ 9යි ගුණ වුණාම 13යි ඍණ ගුණ වුණාම 10යි 5යි. මේක තමයි C මයින්. හරි අපිට දැන් කියනවා DC සමානයි මෙහෙම 1.02 න්‍යාසය වන පරිදි D න්‍යාසය ගන්න කියලා. දැන් මෙතනින් ගමු මෙහෙම. අපිට දීලා තියෙනවා DC සමානයි 1.02. මෙහෙම ගුණ වුණාම දැන් අපිට D නේ හොයන්න කියන්නේ. දැන් මෙහෙම D හොයන්න කියලා සාමාන්‍යයෙන් මේ ඉලක්කමක් තිබ්බනම් C යවන්න පුළුවන් මෙහෙම. මෙතනින් බෙදීම දාන්න. එහෙම න්‍යාස වල එහෙම බෙදන්න බෑනේ. එතකොට අපි දාන්න ඕනේ දැන් මෙහෙම තියනවා. මෙතනින් D ලියලා C වලට අපි ගුණ කරනවා C මයින්. දැන් මෙහෙම එක පැත්තක් මෙහෙම ගුණ කළාම අනිත් පැත්තත් එහෙම ගුණ කරන්න ඕනේ. C මයින්. එතකොට C වතාවක් C මයින් කියන්නේ ඒකක න්‍යාසයක්. එතකොට D වතාවක් ඒක න්‍යාසය කියන්නේ D ම තමයි. සමානයි. එතකොට මේ පැත්තේ C මයින් අපිට ආවා මෙහෙම බිඳුව 2 මෙතන 1 යට 175 නැතුව අනිත් ටික ලියමු 13 10 5 මේක බෙදීම 175 අපිට දැන් දෙකේ න්‍යාසනේ තියෙන්නේ මේක ලේසියෙන්ම සුළු කරගන්න පුළුවන් මේක ගුණ කරන්න ඕනේ මෙහෙම එක් වාරයක් ඍණ 9 ඍණ 9යි බිඳුව වරක් 10 බිඳුවයි ඍණ 9යි වාරයක් 13 13යි 5 වරක් බිඳුව 13යි 5 වරක් බිඳුව බිඳුවයි එතකොට 13යි එන්නේ එතකොට බිඳුව වරක් ඍණ 9 බිඳුවයි දෙවාරයක් 10 20යි 13යි 10යි ඊට පස්සේ මෙතන බෙදීම 175 තිබ්බා ඒක අපිට එනවා කැට 175 කියලා. දැන් මේක තමයි D කියන්නේ. ඔහොම තමයි 2024 න්‍යාස ගාන හැදුනේ. ඉස්සරහට තවත් ගානකින් හම්බෙමු. සුබ දවසක් ඔයාලට.